සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි අද ඔබ මේ සවන් දුන් මේ නිමිති කොටගෙන මේ සම්ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ. අද මේ දරුවගෙනෙහි අනුකම්පාවෙන් සකල ලක්වැසි දෝගති පාසල් දරුවෝ වෙනුවෙන් මේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කළා. අපේ මාවර මණ්ඩිය ශ්‍රී ගෞතම විහාරාධීශවර රූපවාහිනී සහ ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති අතිපූජනීය පොල්පිටි මෝකලානේ පඤ්ඤාසිරි අපේ නායක හාමුදුරුවෝ ඊටම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි ඔබ වහන්සේ පිළිගන්නවා. ඒ වගේම මේ සාකච්ඡා මණ්ඩපයේ අපේ කොළඹ මානිකාකන්ද විද්‍යුදය මහපිරිවෙනේ ආචාර්ය රූපවාහිනී සහ ගුවන්විදුලි තීක්ෂක ලේඛක ශාස්ත්‍රපති ගයන් චාලක විධානපති මහත්මයාත් මේ සාකච්ඡා මණ්ඩපයේ ඉන්නවා. අපි නායක හාමුදුරුවෝ බොහොම අකම්පිතව සංයතව ශාස්ත්‍රීයව මේ රටේ ධර්මදර විනයදර මහා යතීන්ද්‍රයන්න් වහන්සේ නම. උන්වහන්සේ මේ පාසලට මේ ආකාරයෙන් වැඩම කරවා ගැනීමට අවස්ථාව ලැබීම ඊටාම අපේ පරම භාග්‍යයක්. ඒ වගේම තමයි සුදු වතින් හැවදාමත් සැරසිලා උජුපටිපන්න දේශනා ස්වරූපයකින් මේ රටේ ගුවන්විදුලියෙන් ඒ වගේම රූපවාහිනියෙන් විශ්වවිද්‍යාල දේශන ශාලාවෙන් මහා යතීන්ද්‍රයන්න් වහන්සේලා ඉදිරිපිට මේ අපේ උපාසක උපාසිකා ගිහි පැවිදි કોઈ කවුරුත් ඉදිරිපිට ඍජුව සිය අදහස් නිර්මල තොරතුරු අදහස් ඉදිරිපත් කරන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රී මුඛ දේශනාවන් එලෙසින්ම මූලාශ්‍ර සහිතව උපුටා දක්වමින් ශ්‍රාවක දේශනාවන් මූලාශ්‍ර සහිතව උපුටා දක්වමින් ධර්ම කතිකාවන් වල යෙදෙන අපි වියතෙක් බුද්ධිමතෙක් ශාස්ත්‍රඥයෙක් තමයි අපි ශාස්ත්‍රපති ගයන් චානක විධානපති මහත්මයා කියලා කියන්නේ. එතුමා මේ අවදාන සාහිත්‍ය විශේෂයෙන්ම රහතන් වහන්සේලාගේ අඟුලිමාල මහරහතන් වහන්සේ, ඒ වගේම අපි රාහුල මහරහතන් වහන්සේ, ඒ වගේම අපේ මුගලන් මහරහතන් වහන්සේ වගේ මහරහතන් වහන්සේලාගේ චරිත අවදාන ලස්සනට ලේඛන ගත කරනවා. ඒ වගේම සාරමාලී සේරජානන් වහන්සේ පිළිබඳව සටහන් කළේ මහා ග්‍රන්ථය මේ රටේ සුවිශේෂ ග්‍රන්ථ නාමාවලියේ සුවිශේෂ අවස්ථාවක්. ඒ නිසා මේ ධම්සභා මණ්ඩපය අද පරිපූර්ණයි දරුවනේ. දැන් අපි සූදානම් වන්නේ මේ සාකච්ඡාව ආරම්භ කිරීමට. දැන් අපිට මාතෘකාවක් තේමාවක් ලැබිලා තියෙනවා මේ නායක හාමුදුරනේ ගයන් චානක විධානපති මහත්මයා. මේ ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට බුදුදහම දායක කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නය. දැන් අපිට මූලිකව සිද්ධ වෙනවා ගයන් මහත්මයා මේ ඇතුලේ තියෙන වචන ටිකක් නිරවුල් කරගන්නට. මොකද මේ දරුවෝ හැමතිස්සෙම අහනවා ශිෂ්‍ය ජීවිතේ සාර්ථකම්පය. මේ වචන අපි අහලා තියෙන වචන. හැබැයි බුදුදහමට අනුව ශිෂ්‍යයා කියලා කියන්නේ කාටද? සාර්ථකත්වයේ ඇති කරගන්න කොහොමද පුළුවන්? සල්ලි භාගේ පතු පිටි යාන වාහන වලින් විතරක් පුළුවන්ද? කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා අපේ නායක හාමුදුරනේ ආරම්භයක් ලබා ගමු. බුදුන් වහන්සේගේ දේශනාව අනුව ශිෂ්‍ය භාවය මේ රත්තරන් දරුවෝ ඉදිරිපිට ශිෂ්‍ය භාවය කොහොමද අපි හඳුනා ගන්න ඕනේ අපේ හාමුදුරනේ? අවසරයි. කරුතර මහා සංඝරත්නයේ අවසරයි. විද්‍යාලාධිපති තුමනි, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුනි, පියවරුනි, අපේ ගයන් චානුක මැතිතුමනි, විජේමාපා මැතිතුමනි, දරුදැරිය. අපිට තියෙන්නේ මම හිතන්නේ සීමිත කාලයක් තුල ඊට වටිනා කරුණු සාකච්ඡා කරන්න තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සෑම වචනයක් පිළිබඳවම උන්වහන්සේ ඒ 18000ක් පමණ වූ සූත්‍ර දේශනාවල නිර්වචනය කරලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් මේ ශිෂ්‍යයා කියන අර්ථය අපිට පැතිකඩ දෙකකින් ලබා ගන්න පුළුවන්. එකක් තමයි උන්වහන්සේගේ ශාසනය තුල මේ හික්මෙන කෙනා. ඒ එක අර්ථයකින් ගත්තම නිවන් මගේ හික්මෙන්න. එයා ශිෂ්‍යෙක්. ඒතකොට නිවන් මගේ හික්මෙන්න එක පැත්තකින් අධ්‍යාත්මික අර්ථයෙන් ගන්නවා. අනිත් පැත්තෙන් අධ්‍යාපනික අර්ථයට ආපුවම උන්වහන්සේ මංගල සූත්‍රයේදීත් අපිට දේශනා කරලා තියෙනවා බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ. එතකොට බොහෝ ශිල්ප ශාස්ත්‍ර ලබා ගන්න කෙනා, මනා හික්මීමක් ඇති කෙනා,
ඒ වගේම සුභාෂිත වචන කතා කරන කෙනා. ඒ විදියට ගත්තම ඒ ශිෂ්‍යෙක්. ඒ අධ්‍යාපනය ලබන කෙනෙක්. එතකොට මේ බෝධිසත්ව අවදියේ ඉඳලා ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයක් ගැන අපිට ජාතක කතා වලින් ඉගෙන ගන්න ලැබෙනවා. වර්තමාන කාලයේ අපි දකින මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයට වඩා එහා ගිය ඊටාම උතුම් සම්බන්ධතාවයක් තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ. දැන් මේ කාලේ ගුරුවරයා එනවා ශිෂ්‍යෝ ළඟට උගන්වන්න. ඒ කාලේ අනිවාර්යයෙන්ම ශිෂ්‍යයා ගුරුවරයා ළඟට යන්න ඕන. ගිහිල්ලා නිකන් ඉඳලා ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. ගුරුවරයාගේ තියෙන සියලු වැඩපොළ ටික කරලා දෙන්න ඕන. දර බලන්න ඕන, වතුර ගේන්න ඕන, ගෙදර දොර වැඩ කරන්න ඕන. රජුරුවන්ගේ පුතා වුණත් කරන්න දෙයක් නැහැ. ඔව්. රජුරුවන්ගේ පුතා වුණත් ඒ සේරම වැඩ කරලා තමයි ඉගෙන ගන්න හම්බෙන්නේ. එතකොට අර අවශ්‍ය නිහතමානීකම ඒ වගේම ඒ කෙනා තුළ බිහිවිය යුතු ඇතිවිය යුතු ඒ ගුණධර්ම ඒ සියල්ලම අර ක්‍රියාවලිය තුලින්ම ඇති වෙනවා. ඔව්. එතකොට අන්න ඒ වගේ ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින් අපිට මුල් කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන්නේ. ඉගෙන ගන්න ශිෂ්‍යයා. එතකොට වර්තමානයේ ශිෂ්‍යයත් බුදුරජාණන් වහන්සේගේ ඒ ඉගැන්වීම් වලට අනුව අපි දැකපු ශිෂ්‍යයාත් අතර සෑහෙන පරතරයක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී ශිෂ්‍යයෙක් විසින් ගුරුවරයෙකුට දැක්විය යුතු උපහාර ගැන දැක්වීමේදී පළවෙනි කාරණාව හැටියට පෙන්වලා දුන්නා උට්ටානේන නැගිටින්න ඕන දැක්ක ගම. දැන් මේ කාලේ මට අපි දන්නවා ගොඩක් අය අඩුමතරමින් මේ බස් එකේදී තමන්ගේ මේ උගන්වලා යන ගුරුවරයා බස් එකේ හම්බ වෙලා ඉතින්දී සීට් එක දෙන්න පුළුවන්කම තියෙද්දි නැගිටින්න නැති කණ්ඩායමක් දැන් ඉන්නවා. ඔව්. මට මතකයි මම ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ ගුරුවරයා මාව දැක්කත් නැතත් මම සමහරලාට ඉහළ පන්ති වලට ගියාම 9 පන්තියේදී මම පැවිදි වුණේ ඒ දක්වාම ගුරුවරයා ගුරුවරිය යනවා මට පේනවා ඈතින්. ඒ යනකොට මම නැගිටිනවා. උට්ටානේන. හැබැයි මම මේ සූත්‍රය දැනගෙන නෙමෙයි එහෙම කරේ. එතකොට ඒ පළවෙනි කාරණාව නැගිටින්න ඕන. එතකොට දැන් ඔය දරුවෝ කල්පනා කරලා බලන්න ඕන අපි ඒ වගේ නැගිටින ශිෂ්‍යයෙක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශිෂ්‍ය ගුණේ මාගාව තියනවාද? ඊළඟට උපට්ඨානේන ඒ උපස්ථාන කරන්න ඕන. ඊළඟට කියන දේ හරියට අහන්න ඕන. සුස්සූසාය. ඔව්. දැන් සමහර දරුවන් ඉන්නවා පන්තියේ පිටිපස්සට වෙලා ඉඳගෙන කියන දේ අහන්න නැතුව වීලු කර කර ඉන්නවා. දැන් ඒ වගේ අය ඉන්නවනම් මම මේ අද මතක් කරන්නේ ආයි අපිට මතක් කරන්න හම්බෙයිද දන්නේ අනිවාර්යයෙන්ම අද මේ වැඩසටහනෙන් පස්සේ තමන්ගේ ගුරුවරයාට ගුරුවරියට ඔච්චම් කරලා නම් කියලා වීලු කරලා ඒ වගේ මොනාරි කරලා තියෙනවනම් සමාව ගන්න ඕන. නැත්තම් ඒකට විපාක හැටියට ඊළඟ ආත්ම භාවවලදී ඉගෙන ගන්න හම්බෙන්නේ. ඔය දැන් හුඟක් අය ඉන්නවා කොච්චර ඉගෙන ගන්න හැදුවත් ඉගෙන ගන්න බෑ. මතකෙ හිටින්නේ නැහැ. බලනකොට ගුරුවරුන්ට අපහාස කරලා, ගුරුවරුන්ට නිඳා කරලා, ගුරුවරුන්ට ගරු කරලා නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ බැරි වෙලාවකත් එවැනි අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා නම් දැන් ওই ගුරුවරු ඉන්න වෙලාවේදී මේ වැඩසටහන් ඉවර වුණාට පස්සේ නිදහසේ පන්තිය වශයෙන් ගිහිල්ලා හරි ඒ ගුරුවරයාට වැඳලා අපේ සිතින් කයින් වචනයෙන් යම් වරදක් වෙලා තියෙනවා නම් අපිට සමාව ලැබේවා කියලා සමාව ගන්න. එහෙම නැත්නම් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශිෂ්‍යයෙක් කියලා කියන්නේ ගුණ ධර්ම සහිතව ඉගෙන ගන්න කෙනෙක්. ගුණ ධර්ම සහිතව ඉගෙන ගන්න කෙනෙක්. ශිල්ප ශාස්ත්‍ර පමණක් ඉගෙන ගන්න කෙනා නෙවෙයි. ඒතකොට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන. ඒ වගේම විනයානුකූලව ඉගෙන ගන්න ඕන. ඒ වගේම හොඳ පිරිසුදු වචන කතා කරන්න ඕන. ආන්න ඒ වගේ කෙනෙකුට තමයි අපි ශිෂ්‍යයා කියලා මම සාමාන්‍ය වශයෙන් කියන්නේ. අපේ හාමුදුරුවනේ දරුවනේ මේ මම පාසල් යන කාලේ මගේ පාසල් සමයේ එක්තරා ශිෂ්‍යෙක් හිටියා. අපේ නායක හාමුදුරුවනේ මේ මුළු පාසලේම ගුරු මව්පියවරුන්ට අන්වර්ථ නාම යොදන්නේ ඔහු.
ඔහු හරි ජනප්‍රියයි විහිළු නම් දාන්න ගුරුවරුන්ට. ඒ නම් දාන්න දරුවෝ hina වෙවි ඒව රස විඳිනවා. අවශ්‍ය නම් අලුතෙන් ගුරුවරයෙක් ආවොත් එයාට කියලා තමයි නමක් දාගන්නේ. අපි හාමුදුරුවනේ විභාගය අවසන් කරලා විශ්වවිද්‍යාලය ගියා, හොඳ රැකියාවක් ලැබුණා. වාහනයක් අරගෙන රෑ වාහනේ ධාවනය කරනකොට නීතිමත නිසා මේ පුවක් කෑල්ලක් කපහප ගිහිල්ලා තියෙනවා. අනතුරක් වුණා. ඒ පුවක් කෑල්ලේ සියුම් කුඩු මොලෙන් සිසාරා ගිහිල්ලා දැන් අවුරුදු 20ක් විතර තිස්සේ සිහිය තියෙනවා. ලෙඩ ඇඳේ උඩු බෙලිය අත බලාගෙන ඉන්නවා. ඒ මුව ඒ කටහඬින් ගුරුවරුන්ට කරපු අපහාස. ඒ කටහඬින් ඒ මුව තුලින්ම මහා විනාශයක් සිද්ධ වුණා. ඒක නිසා මේ ලබාගත්තු ආරම්භයේ දරුවනේ මේක සුළුපටු කාරණයක් නෙවෙයි. හික්මීම කියන වචනේ සටහන් කරලා තියාගන්න ගෙදර හැමතැනම. ශිෂ්‍යයා කියලා කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ඒ 10ක් ගත්තු කෙනා නෙවෙයි. උසස් පෙළ විභාගයේ අත 3ක් ගත්තු කෙනා නෙවෙයි. ශිෂ්‍ය විභාගයේ වැඩිම ලකුණු කරක් ගත්තු කෙනා නෙවෙයි. ඉස්කෝලේ ඉස්සරහා බෝඩ් එකේ තමන්ගේ ෆොටෝ එක තියෙන කෙනා නෙවෙයි. ශිෂ්‍යයා කියලා කියන්නේ කවුද කියලා අපේ නායක හඳුරු පැහැදිලි කරලා දුන්නා. දැන් අපේ ගායන ත්‍යානුක විදාන මදන මහත්මයා ඊට පස්සේ දැන් ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීම ඊළඟ ප්‍රශ්නේ. අද සමාජය තුළ සාර්ථකත්වය කියලා කියන්නේ අර කිව්වා වගේ ඉහළම විභාග ප්‍රතිඵල. හැබැයි ඉහළම රැකියාවක්. හැබැයි සාර්ථකද? ඉහළම වැටුපක්. හැබැයි සාර්ථකද? මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ ගායන ත්‍යානුක විදාන මදන මහත්මයා හැබැයිටම බුදුදහම අනුව කෙනෙකුගේ සාර්ථකත්වයේ තීරණය කරගන්න ඕනේ කොහොමද මේ පුංචි දරුවෝ? මහා සංඝරත්නයෙන් අවසරයි, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි, දරුවෙනි. මහත්මයා මේ මාතෘකාව හුඟක් පුළුල් පරාසක පැතිරෙනවා. පැය ගාණක් කතා කරන්න පුළුවන්. එහෙම නේද සයන්ස්? අපිට ඉතා කෙටි කාලයයි තියෙන්නේ. අපි ඉතින් අපි ඇත්තටම විනාඩි 45ක් විතර අපි පරක් වුණානේ දැන් වැඩසටහනට. ඒ නිසා අපි කෙටියෙන් රසවත්ව මේක කතා කරන්න ඕන. නැත්තම් දරුවන්ටත් එපා වෙනවා. ඉතින් දැන් ඔබතුමා අහුවා මාතෘකාව බරපතල වැඩි. දැන් ඔබතුමත් ඉස්කෝලේ ගියා. හාමුදුරුවොත් ගිහි කාලේ ඉස්කෝලේ ගියා. උන්වහන්සේ කිව්වා 9 වසරේදී මහණුනේ කියලා. මමත් ඉස්කෝලේ ගියා. ඉතින් දැන් හුඟක් අය හිතාගෙන ඉන්නේ අපි ඉස්කෝල වලට නොගියපු අර හැංගීමක් දැනීමක් නැති මහ පෙරේත චරිත විදිහට. එහෙමනේ හුඟක් අයට හිතෙන්නේ. එහෙම තමයි හිතන්නේ හුඟක් අය නේ. මේ කිසිම මේ මොකක්ද ඒකට කියන්නේ ෆීලිංග්ස් කිසිම දැනීමක් නැති චරිත කියලා. සංවේදී නෑ මේ බණ කතා කර ඉන්නවා කියලා. නෑ එහෙම නෑ. මම කොළඹ අශෝක විද්‍යාලයට ගියේ. මං ආනන්ද විද්‍යාලයේ තමයි චිත්‍ර ඉගෙන ගත්තේ. ඉතින් මම ඉස්කෝලෙන් අස්සුනේ 2000 අවුරුද්දේ. ඉතින් මට දැන් අවුරුදු 46යි. එතකොට මම මහත්තයා මීට අවුරුදු 26කට කලින් ඉස්කෝලෙන් අස්සුනේ. එතකොට මම ඉස්කෝලේ 9 වසරේදී අපි අනුන්ගේ කියලා වැඩක් නැහැ. මං අනුසාරයෙන් බෑ මං කතා කරන්න හම්බුනේ. එතකොට ඇත්තටම මගේ චරිත කතාව මේ පුතාලා අහගෙන හිටියත් දුවලා අහගෙන හිටියත් හුඟක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද මං 3 සැරයක් උසස් පෙළ කරපු ළමයි. 3 සැරයක්. විද්‍යාවංශයෙන් 2 සැරයයි කලාංශයෙන් 1 සැරයයි. ඔව්. ඒකයි මේ ඔය ටික අහගත්තොත් නේද සනස දැන් හාමුදුරුවෝ පදනම කිව්වා මම ඒකත් කියන්නම් මගේ ජීවිත අනුසාරයෙන්. ඉතින් මේ දැන් ආයෙ අර කෙලවරට යන නිසා මුලට එන්න මම 9 වසරේදී ස්වාමීන් වහන්සේ විසුද්ධි මාර්ගය ඊට පස්සේ සද්ධර්ම රත්නාවලිය සද්ධර්ම අලංකාරය වගේ සිංහල බණ පොත් ටික කියෝල ඉවර කළා. ඉස්සර තිබුණේ නිවන පොත් පෙළ අම්මට මතක ඇති. දයාරත්න රණසිංහ මහත්තයාගේ ඒවයින් තමයි අපි කියවන ආශාවක්. දැන් මම දැක්කා මේ විනාඩි 30ක කාලය තුලත් ඔබතුමා පොතක් කියුවා. අහක දැම්මේ නැහැ කාලේ. ඒකේ ඡායාරූපයක් ගත්තා අපි ආම්දුලි මම. ඒ තරම් එතුමා කියන පාරේ යනකොට මම කරන්නේ පොත් කියවන එක. මිනිස්සුන්ට දෙයක් හිතපුදේ. ඉතින් නෑ දැන් මෙහෙමයි. ඒකට විවිධ දේවල් තියෙනවා. පෞල් පරිසරෙත් බලපානවා සනස නැත්තම් දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ නැහනේ අම්මා තාත්තගේ යුතුයකමට මුලින් කිව්වේ පවෙන් වළක්වන්න කියලා. ඊළඟට කිව්වා පිනෙහි යොදවන්න කියලා. තුන්වෙනියටයි කිව්වේ උගන්වන්න කියලා. දැන් කෙලින්ම උගන්වනවා අර දෙක නැතුව. ඊට පස්සේ ඉතින් අනාථ නිවාස හොයාගන්න තමයි වෙන්නේ. ඒ ගුණධර්ම නැහැ. ඉතින් ඒ නිසා මේ මහත්තයා අපි ඇමරිකාව නෙමෙයි. අපි එංගලන්තෙත් නෙමෙයි. අපි ප්‍රංශ ජර්මනියත් බෙල්ජියම් කොරියාවත් නෙමෙයි. අපි ජපානුත් නෙමෙයි. අපි ඉන්දියාවත් නෙමෙයි. මේක ලංකාව.
අපේ හුඟාකට අමතක වෙච්ච දේ තමයි නිදහස ගත්තයින් පස්සෙත් ඊට කලිනුත් රජතුමා අපිට නැති වෙච්ච දවසේ ඉඳන් අපට හුඟාක් අමතක වුණා අපි ඉන්නේ ලංකාවේ කියලා. අපි බටහිර පන්නේට සුද්දගේ විදිහට කරන්න ගියා. දැන් මම දැක්කා ඔය සමාජ මහත්ය දාලා තිනවා මේ ආගම තමා රටක් දියුණු කරන්න බැරි කියලා. ආගමක් හින්දා. මොනවද දැනගෙනද කතා කරන්නේ? මහා වංශය කියවලා බලන්නකො අපි කොහෙද හිටියේ කියලා. දැන් කොහෙද ඉන්නේ කියලා. ඒක අතහැරිච්ච දවසින්ද නෑ එහෙම උනේ. දැන් බලන්නකො එංගලන්තේ රජතුමාටත් ඔටුන්න පලන් දන්නේ දේවස්ථානය තුල. දෙවියන් වහන්සේ රජු රකිත්වා කියලා ප්‍රතිඥා දෙන්නේ. මේ බටහිර රටවල පවා දියුණුයි කියලා. එතකොට ඒ ඇත්තෝ ආගම තුලනේ ජීවත් වෙන්නේ. අනිත් රටවලුත් එහෙමයි. දැන් මුස්ලිම් ඇත්තෝ බලන්නකො. සප්ත පරිහානීය ධර්ම මේ මිනිස්සු ආරක්ෂා කරනවානේ. දවසින් දවස දියුණු වෙනවා. ඒක වෙනම කතාවක්. ඉතින් ඒ නිසා මම 9 වසරේදී සිංහල පොත් කියවන්න පටන් ගත්තා. 10 වසරේදී ත්‍රිපිටක පොත් බුද්ධ ජයන්ති සිංහල පැත්ත කියවන්න පටන් ගත්තා. O level කරනකොට පොත් 57ම ඇඟිල්ල තියාගෙන කියවලි ඉවරයි. දැන් අහන්න එපා තේරෙනවද නැද්ද කියලා. ඒක මගේ වැඩක්. වැටහෙන ටික වැටහුණා නැති ටික නිකන් හිටියා. කියෙව්වා. දැන් අද වෙලා තියෙන හුඟක් අය පොතක් අරන් කියවන්න ගිහිල්ලා මුළු පොතේම තියෙන ටික මතක තියාගන්න හදනවා. ඒ නිසා පිටු 3-4 කියනකොට හිසක කියනවා. ඔන්න මහත්තයා ප්‍රධාන තැනක් ඕක. ඒ නිසා කියවන්න. රැඳෙන එකක් රැඳේ. නොරැඳෙන එකක් නොරැඳේ. නොරැඳුනොත් ඒක වෙනම highlight කරගෙන ආයි කියවන්න ඕන. ඉතින් කොහොම හරි උසස් පෙළට මම ඉතින් O level වලට දැන් D5 C3ක් ගත්තා. මේ ඊළඟට මගේ පවුලේ ඔක්කොමලා දොස්තරලා නිසා වෛද්‍යවරු නිසා ඉතින් සහෝදර සහෝදරියෝ ඥාති ඔක්කොම වෛද්‍යවරු ඔක්කොටම ඕනුනේ මාව ડોක්ටර් කෙනෙක් කරලා මෙඩිකල් කොලෙජ් යවලා වෛද්‍යවරයෙක් කරන්න. අනේ ඉතින් මාව උස්සන් ගිහිල්ලා ටියුෂන් පන්ති වලට දැම්ම ජීවිතේට මම පන්ති ගිහිල්ලා නැහැ O level කරද්දි. එක පන්තියකට ගිහිල්ලා මම දහම් පාසල් ගිහිල්ලත් නැහැ. ඉතින් කොහොම හරි මම අන්තිමේදී උසස් පෙළට රසායන විද්‍යාවට ගියා පන්ති. ඊට පස්සේ භෞතික විද්‍යාවට පන්ති ගියා. සත්ත්ව විද්‍යාව, උද්භිද විද්‍යාවට, සුලොජි බොටනි වලට පන්ති ගියා. ඉතින් ඔය වෙනකොට ඉතින් අපිට හොඳට ඉංග්‍රීසි උගන්වලානේ තිබුණේ. පොත්පත් තියෙන්නේ ඒ භාෂාවෙන් සංස් ඉතින් හුඟක් වෙලාවට. ඉතින් කොහොම හරි ඒ කාලෙත් කියවනවා. හැබැයි මතක තියාගන්න බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බොටනි, සුලොජි නෙමෙයි. බණ පොත් කියවන්නේ ඒ කාලේ. මඩවල උපාලි හාමුදුරු හොඳම සාක්ෂි උන්වහන්සේ සාක්ෂි දෙයි දවසක් මට කිව්වා ඔයා රසායන විද්‍යාව පාඩම් කරන්න මජ්ක්‍ධිම නිකාය නැත්තම් ලියයි කියලා. මොකද මම කියවන්නෙම සූත්‍ර පොත් හාමුදුරු. කියවනවා විතර නෙමෙයි ඉස්කෝලේ ගිහිල්ලා ස්ටාෆ් මීටින් වලේ මම ශිෂ්‍ය නායකයෙක් නිසා බණ කියනවා ළමයින්ට. ළමයින්ට බණ කියනවා. ලොකු ප්‍රබෝධයක් අපේ ඉස්කෝලේ ආවා. විදුහල්පතිතුමා තාම බියගම ඉන්නවා. ඒ වගේමයි එතුමා. අපි වෙනස් වුණාට. මගේ ගුරුවරු තාම ඉන්නවා. ඉතින් දරුවනේ මම ඊට පස්සේ මොකද කළේ මේ විභාගේ ලිව්වා 1998 C2යි F2යි. අයියෝ දැන් ඉතින් මොකක්වත් කරගන්න බෑ. දෙවෙනි සැරේ 99 ආයිත් කළා. තිබ්බ සීට් නැතුව F4ක් ආවා. කොච්චර දක්ෂයෙක්ද. මම මේ කියන්නේ හැදෙන්න. කොටින්ම කියනවා නම් මට වැඩක් නැහැ විභාගය ඇත්තටම. දැන් ඇත්තටම පිටරටකට ගියා නම් මොකක් හරි කරගන්න තිබුණා. වැඩක් නැහැ. බලන්න ඒක කර්මයේ සැකසීමකුත් තියෙනවනේ. මේ අන්තිමේදී මට රසායන විද්‍යාව ප්‍රශ්නපත්‍රය ලියනකොට පේපරේ ලියන්න දෙයක් නැහැ. මම උඩ බලන් ඉන්නවා මට හරි දුකයි මේ වෙච්ච දෙයට. දැන් ඔහොම මෙතන කීයක් ළමයි ඇද්ද? Taman දක්ෂ දේ නොකර වෙන දේවල් කරනවා. ඊට පස්සේ මහත්තයා මට එදාම කල්පනා වුණා විෂය මාරු කරලා ලබන අවුරුද්දේ ලියනවා වෙන එකක් කියලා. මොකද මම සිංහල බුද්ධ ධර්මයේ බෞද්ධ සංස්කෘතිය චිත්‍ර වැඩ 4. ඒ චිත්‍ර කියලා විෂයක් තියෙනවනේ. බෞද්ධ සංස්කෘතිය තියෙනවනේ. සිංහල තියෙනවනේ. ඊට පස්සේ අර ඇඩ්මිෂන් එක පිටිපස්සේ තියෙනවා මගේ හිතේ අංකයක් දාලා විෂය. මම ලකුණු කරගත්ත පැන්සලෙන් ඒ කාලේ මැලේරියාදී විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව තිබ්බිසවන්නස. එතනට ගිහිල්ලා මම එතන ප්‍රධානියෙක්ගෙන් ඇහුවා මේ වැඩ 4 මට කරන්න පුළුවන්ද කියලා. පුළුවනි. ඔයා කවුද කොහෙද? මම විස්තර කිව්වම කිව්වා ඒ ළමයා විභාගේ යනවනේ තාම. මං කිව්වා නෑ මම විභාගේ ෆේල්. ඔයා කොහොමද දන්නේ විභාගේ ෆේල්? මං කිව්වා ලියපු හැටියෙන් දන්නවා කියලා. ඊට පස්සේ කිව්වා ඔයා හොඳට ඔය පේපරේ කරන්න. දැන් හෙට තියෙනවා නම් ප්‍රශ්න පත්‍රේ.
MCQ එකක් කලින් තියෙනවා ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ. ඊට පස්සේ මං ඔය ගණන් ගත්තේ නැහැ වැඩ ටික පුළුවන් කිව්වනේ. ඊට පස්සේ කොහොම හරි විභාගෙ ලිව්වා. ජාතික අධ්‍යාපන ආයතනයේ මහරගම අපි NI එක කියලා නේද කියන්නේ. ඒකට ගිහිල්ලා මම ගුරු අත්පොත් ටිකයි සිලබස් ටිකයි ගත්තා. අනේ මහත්තයා අරන් බලනකොට මට පාඩම් කරන්න දෙයක් ඇත්තට තිබුණේ නැහැ සාරණස්. මොකද අර පොත්වල තිබිච්ච තියෙන්නේ. උප්පත්තියෙන් පොඩි දක්ෂතාවයක් චිත්‍ර වලට තියෙනවා. ඉතින් ඒක මම කල්පනා කළා සිංහල විතරයි මට ටිකක් ඉගෙන ගන්න සිද්ධ වුණේ. අර මට හිතේ මනමේ තිබුණා වගේ පොත් ටිකක් තිබුණා. මම ඒවා ටික කඩෙන් අරගෙන පාඩම් කරලා විභාගයට ලිව්වා. ඉස්කෝලෙන් අස්සුනේ වෙසක් සතියත් කළා. 2000 ඔය වෙනකොට 2000 දෙවෙනි මාසේ 18 වෙනිදා මගේ පළවෙනි පොත අශෝක විද්‍යාලයේදී දොරට වැඩියා 80 මහා ශ්‍රාවකයෝ. ඒකට මහානායක හඳුරුවෝ මඩිය නායක හඳුරුවෝ අකුරටේ නායක හඳුරුවෝ ඔක්කොම හඳුරුවෝ වැඩියා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් A level පන්තියේ 18ක් විතර ඇති. ඒක නෙමෙයි කාරණාව. ඉතින් මගේ මුල්ම ගුරුවරයා වෙනකොට අපවත් වෙලා හිටිය ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ. අපි ඊයේත් කතා වුණා උන්වහන්සේ ගැන ඔබ වහන්සේ මතක් කළා. ආනන්ද මෛත්‍රී හඳුරුවෝ ගැන. ඉතින් මට මේ කියන්න ඕනේ පින්වත්නි දරුවනි මම මාස 3න් පාඩම් කළේ. පාඩම් කළා විභාගෙට අගෝස්තු ලිව්වා. ඔය ඉස්සර මන් දන්නේ ඔය මාස හරි පැහැදිලි. අගෝස්තු තිබුණා A level, දෙසැම්බර් තිබුණා O level. මන් දන්නේ දැන් මොන අවුරුදු මාසවල තියෙනවද කියලා. ශිෂ්‍යත්වෙත් අර ඒත් එක්ක වගේ තිබුණේ. ඉතින් කොහොම හරි මේ විභාගෙ ලිව්වා. A3යි B එකක් ආවා. රෑන්ක් එක 17ට ආවේ. නෑ කොළඹ. ඉතින් 400න් ලකුණු මට මතක විදියට 318ක් තිබ්බා. ඉල්ලුවා කැලණිය විශ්වවිද්‍යාලයේ. කැලණිය විශ්වවිද්‍යාලෙම හම්බුණා. කිසිම තරගයක් තිබුණේ නෑ. ඇතුළේදී මම බැලුවා මොනවද තියෙන්නේ කියලා. බුද්ධ ධර්මයේ කළොත් බුද්ධ ආගමත් එපා වෙන මට්ටමක් සිලබස් එකේ තිබුණේ. මහා අර ටිකක් අර දාර්ශනික අමුතු එකක් තිබුණේ. ශ්‍රද්ධාවෙන් එක යන්න අමාරුයි. ඊට පස්සේ මම බැලුවා මොනවද තියෙන්නේ කියලා. කලා විෂයනුත් තියෙනවා බෞද්ධ සංස්කෘතියට. ගත්තා. පේපර් 50ක් තිබ්බනම් 50ටම ඒ ගත්තා. ෆස්ට් ක්ලාස් එකක් එක ප්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් එක පාස් වෙලා ඇතුලේ උගන්වන්නත් අවස්ථාව ලැබුණා. ඒක මං රස්සාවකට ඉල්ලුම් පත්‍රයක් දැම්මේ නැහැ. එක්කෙනෙක්වත් පස්සෙන් ගියෙත් නැහැ. ඔන්න මහත්තයා දැන් මේක අපේ ඔය දුවල පුතාලා දැනගන්න ඕන. උයන්න දක්ෂ නම් හොඳට උයන්න. හොඳට හම්බ කරන්න පුළුවන්. මොකද කැමනේ ප්‍රධාන හැබැයි හරියට උයන්න ඕන. වඩු වැඩට දක්ෂ නම් ඒක ඉගෙන ගන්න. අපේ ඇයට තියෙන ලොකුම හරි හීනමානයක් තියෙනවා විදුහල්පතිතුමනි මේ අපේ ළමයින්ට මේ ඒ රස්සාව නිකන් මදි. ඒ සමහරවිට දෙමව්පියන්ට තියෙනවා. දෙමව්පියන්ටත් තියෙනවා. ඔව් ඒ දෙමෝපියන්ට හරි උමනාවක් තියෙන ළමයිගේ ATM කාඩ් එකෙන් ඉක්මනට සල්ලි ගන්න. ඉක්මනට රස්සාවලට යවන්න. කෙනෙක්ව අධ්‍යාත්මික පැත්තට යොමු කරවන්න හරි අඩුයිනේ. ඉතින් ඇත්තටම මට ඒ අවශ්‍ය කරන පසුබිමත් ලැබුණා. ඊට පස්සේ වැඩ ටික කරගෙන ගියා. මේ වෙනකොට බණ පොත් ඉතින් සයන්ස් ලොකු කමට කියනෝ නෙමෙයි ලිව්ව ගාන 90ක් විතර ලියලා තියෙනවා. මගේ ගෙදර පුස්තකාලේ දැන් ලොකු සයන්ස්ෙත් වැඩියා. තට්ටු 3ක පුස්තකාලයක් ගෙදර තියෙනවා. පොත් 15000ක් තියෙනවා. ඒ පොත් 15000ම කියෝලයි රාක්කයට දාලා තියෙනවා. දැන් මට මේ පොත මට ඊයේ හම්බුනේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්යතුමා අපේ හිමාතගම පියදසේ අඳුරේ ලියලා තියෙන පොත. ඉතින් ඒ පොත මම හොයාගත්තේ Facebook එකේ. අනේකයි ඒ උපකාර කරගන්න ආකාරය. හැබැයි මතක තියාගන්න ඉස්කෝලේ යන කාලේ නෙමෙයි කැම්පස් එකේ යන කාලෙවත් මම ෆෝන් එකක් පාවිච්චි කළේ නෑ. ඉතාලම ඈතකදී ගත්තේ ඕන නිසා පිට රටවල් එක්ක සම්බන්ධය තියාගන්න ඕන නිසා. ඉතින් ඒ නිසා ළමයින්ට මම කියන්නේ ඔය ෆෝන් එක පැත්තකින් තියලා ඔකට යන්න එපා. ගියොත් මහ විනාශයක් වෙන්නේ. නූතන තාක්ෂණය පස්සේ පාවිච්චි කරන්න නියම කාලෙදී. නැත්නම් මහා විනාශයක් වෙන්නේ. අනිත් එක මම අත්හදා බැලුවා අනුන්ට කියන්නේ නැතුව මේ ෆෝන් එක කොහොමද පාවිච්චි කරනකොට තත්ත්වය කියලානේ සයන්ස් පැය 2ක් විතර ෆෝන් එකේ හිටියොත් පොතක පිටුවක් කියවන්න බෑ ඔළුව රිදෙනවා. ඒ නිසා ඔය දරුවෝ මතක තියාගන්න අපේ කිරිබත්ගොඩ ඥානানন্দ ලොකු සයන්ස් දවසක්ද කිව්ව ඉස්සර අපි නවකතාවක් එක හුස්මට කියවල ඉවර කරනවා. කෙටි කතාවක්. අද ළමයින්ට පිටුවක් කියවන්න බෑ. හේතුව Google WhatsApp ඔය තියෙනවනේ ඊමෝ අරවා මේවා Facebook YouTube ඉතින් විවිධ දෙයට ගිහිල්ලා ඔය ළමයි පැය ගණන් ගත කරනවා සමහරකට ප්‍රසිද්ධියේ එක්ක හොරාට කවුද රැවටෙන්නේ ඒ නිසා ජීවිතේ සාර්ථක කරගන්න ඕන නම්
මේ පොත් කියවන්න මේක හරි රසවත්. මේකට ඇබ්බැහි වුණොත් අය අතාරින්න හිතෙන්නේ නැහැ. වැරදෙන්නෙත් නැහැ. මේ 365 මාත් අපිට ඉඩක් ලැබෙන හැම වෙලේම මම බස් එකක ගියත් පොත කියවනවා මෙතන වාඩි වෙලා හිටියා. නිකන් වටපිට බැලුවම මට ඔළුව රිදෙනවා. ඒ නිසා මම පොත් කියවනවා. ඒ නිසා මම කියන්නේ හැමෝටම පොත් කියවෝ ඉන්නේ කියලා. අනිත් වැඩත් හැබැයි කරන ගමනුයි අපි ඒවයි යෙදෙන්න යන එකත් මතක තියාගන්න. තවත් විනාඩි 15ක පමණ කාලයක් අද අපිට ඉතිරිව තියෙන්නේ සංකතන සභාව වෙනුවෙන්. අර සමහර දේවල් ක්ෂණිකව මතකයට එනවා ක්ෂණිකව අමතක වෙනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. අර කවිය මට අපකතාවක් මතක් වුණා පුතේ. දැන් ඉස්කෝලේ ගුරුවරයෙක් කරපු තරවටුවක් වරදක් නොකර වරදකට දඬුවම් දුන්නු අවස්ථාවක්. ඒ නිසා ගෙදර අඹ ගහක් ගෙට කඩා වැටෙන්න කපලා ගෙදරින් පැනපු දරුවෙක් සමාජයේ නොමග ගියා අයහපත් ඇසුර නිසා. ඒ දරුවා එල්ලා මරණ දවස වැඩිහිටියෙක් වෙලා ඉතිසල දවසේ දීපු කවිය. වරදින් සමාජයේ බා කළ වැරදි ගැන දිනයක් උදා වී ඇතන් පසු පැවිදි වන. කවුරුද කොතන වරදට මුල මිරුව තැන ලෝකම් සමාජෙම පිළිතුරු කියනවා. කවුද වැරදි? මමද වැරදි? මම නෙමෙයි මේ සමාජය. ඔයගොල්ලෝ ලෝකම්. ඒ ලෝකම් සමාජය උත්තර දෙන්න. මම වැරදි කරලා දෙනවාද මම පසුතැවිලි වෙනවා. සමහරවිට අපේ නායක හඳුරුනේ ඕක කරම ගිරේ ගිරංග වෙන්නත් කමක් නැහැ. මම මහවුළු ගෙදර තපින්න කැමති මේ පලිය අරගෙන ඔහොම තමයි සමහරු ඉක්මන් කෝපයට කතා කරන්නේ. අපේ අධිකාරි මහත්මයා මොකද්ද ආරම්භක නිවේදනයේදී කිව්වේ? මේ රට දැය සමය ආරක්ෂා වෙලා තියෙනවා නම් ඒ මේ නිර්මල බුද්ධ ශාසනය නිසා අධිකාරි සර් කිව්වේ. ඒක ඉතාල ප්‍රකට කියනවා. ඒක නිසා මේ යහපත් දැසුරු කියන එක සමහරවිට මේ දරුවෝ සමහරට තනි වෙලා ආමුදුනේ මට අනේ කවුරුත් යාළුවෙක් නැහැනේ. මේ සමහර දරුවෝ ඉන්නවා ලොකුට යාළුවෝ නැහැ. ලොකු ගැල්සියක් නැහැ. නේද? එහෙම කියනවනේ හොදකලා. හැබැයි නරක යාළුවෝ ආශ්‍රය කරනවට වඩා තනියම ඉන්නේ කොහොමදයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි හාමුදුරනේ අපට අවසර මේ ගුරු මව්පියවරු කිහිප දෙනෙක්ගෙන් ප්‍රශ්නාවලියක් ලැබිලා තියෙනවා. සමහර ප්‍රශ්න නම් ටිකක් ගැඹුරු දහමට සම්බන්ධ දේවල් අපි වෙනත් සාකච්ඡාවකදී ඒවා ලබා ගමු. මේ බලපුවහම මේ ප්‍රශ්න වලට උත්තර මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. නමුත් මම ඉදිරිපත් කරලා තියෙන සම කියන්නම් ස්වයන් විනය අපට කොයිතරම් දුරට ආරක්ෂා අපිව කොච්චර ආරක්ෂා කරනවාද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකටත් හොඳ පිළිතුරක් ලැබුණා. අපිට සතිය පිහිටුවා ගැනීම පිළිබඳව යම් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඇතත් ඒ පාසල් කාලය තුල භාවිත කළ හැකි ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න ඒක අස්කඩ උත්තරයක් අපි ගන්නවා. ඊට පස්සේ ශීලී මේ තත්ත්වයන් පිළිබඳව මේ ශීලෙහි පිහිටා කටයුතු කිරීම සෑම ගැටලුවකටම පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ දරුවන් වල අපගේ වර්තමානයේ අත්විඳින සමාජ විකෘතිතාව වලට මුහුණ දීමට යොදාගන්නේ කොහොමද කියලා අහනවා. අපි හැමදෙරේ භාවනාව කියපු ගමන් දැන් ළමයි ඇස් දෙක පියාගන්න, වම් අත උඩ දකුණු අත තියාගන්න නේද අපේ මන්දාරම් ලෝනායක අවුරුනේ. එහෙම තමයි අපි ඉගෙන ගත්තේ දහම් පාසලේ භාවනාව. අවුරුනේ hina වෙච්ච ගමන් හැමෝම hina වෙනවා. ඒකද භාවනාව. භාවනාව අධ්‍යාපනික ජයග්‍රහණ සඳහා සතිමත් බව අද ලෝකයේ ලොකුම ඉල්ලුමක්. මයින්ඩ්ෆුල්නස්. ඔබ වහන්සේ ඉංග්‍රීසි භාෂෙන් ලෝකයේ පුරා සාධාරණ දේශනාවන් ප්‍රකට පවත්වන ඉතාම කීර්තිමත් දේශකයන්න් වහන්සේ නමක් ලංකාවේ. ඔබ වහන්සේ දන්නවා ලෝකයේ ඉල්ලුම භාෂාවට මෙඩිටේෂන් වලට. මෙඩිටේෂන් භාවනාව මේ දරුවට යොදාගන්නේ කොහොමද අපි හාමුදුරනේ අධ්‍යාපන ජයග්‍රහණ වැඩි කරගන්නේ? දැන් අපිට සමහර භාවනා තියෙනවා කෙලින්ම අධ්‍යාපනයට සම්බන්ධ වෙන ඒවා. ඒ කියන්නේ මතක ශක්තිය දියුණු කරන අංක 1 භාවනාවට අපි කියනවා බුද්ධානුස්සති භාවනාව කියලා. මම මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලා ප්‍රගුණ කරපු භාවනාවක්. ඒකෙන් මට පුළුවන්කම ලැබුණා මේ සමහරලාට විෂයානුබද්ධ කරුණු විතරක් නෙමෙයි ඒකෙන් පරිබාහිර ඒවත් මතක හිටිනවා. හොඳම උදාහරණය තමයි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව ස්පෙෂල් විෂයක් හැටියට ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්. මට කිසි සම්බන්ධයක් නැහැ සිංහල උපාධිය. ඒ වුණාට මනමේ සහ සිංහබාහු මුලින් ඉඳලා අගට කියන්න මට කඩපාඩම්. ඒ තාලවලට කියන්න පුළුවන්. එතකොට ඒ උපාධිය කරන ශිෂ්‍යෝ වෙනුවෙන් සමහර වෙලාවට මම ඒ කාමරවලට ගිහිල්ලා මේක ගායනා කරනවා. ඒ තාලෙට. ඒතර ඒගොල්ලන්ට ඒක හරි පහසුවක්. එතකොට පසු කාලීනව මට හොඳට පෙනී ගියා ඉදා සිට මෙදා දක්වා මම දිගටම කරන ප්‍රධානම භාවනාවක් තමයි
බුද්ධානුස්සති භාවනාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම. දවසක් රොයල් කොලෙජ් එකේ මේ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යෙක් ලංකාවෙන්ම ඒ 4 ලබා ගත්ත බයෝ සයන්ස් වලට. ඊට පස්සේ ඒගොල්ලෝ මාධ්‍යවේදීන් ඇවිල්ලා එයාගෙන් ඒ ශිෂ්‍යයාගෙන් අහුවා ඔයා කොහොමද මෙවැනි ජයග්‍රහණයක් කරේ කියලා. ඊට පස්සේ එයා ගෙදරට ආවේ. ඒක පත්තරේ දාලා දුණා. ඊට පස්සේ එයා ගිහිල්ලා ගෙදර පෙන්නුවා එයා බුදුන් වඳින තැන. මම මේ හැමදාම බුද්ධ වන්දනාව කරනවා කිව්වා. ඒකෙන් ලැබිච්ච මේ දේන් තමයි කිව්වා මගේ මේ මතක ශක්තිය වැඩි වෙලා මම මේ ජයග්‍රහණය කරේ. එතකොට දැන් මෙතන ඉන්න මේ දරුවන් බුදුන් වඳින අය අද ඊටාම අල්පයි. අපි අහලා බලමු පොඩ්ඩක් දැනට බුද්ධ වන්දනාව දිනපතා කරන අය බොරු කියන්නේ නැතුව ඇත්තටම අත උස්සන්න බලමු. උස්සන්න බලන්න එපා ඉස්සර අදුව. ඔන්න ඇත්තටම බුද්ධ වන්දනාව කරන අය. එතකොට දැන් හොඳයි අත්පාත දාන්න බොහොම හොඳයි. දැන් බුද්ධ වන්දනාව නොකිරීම හේතු කරගෙන ඔයාලට ලැබෙන ඇඩ්වාන්ටේජ් එක ඔයාලට ලැබෙන වාසිය ඔයාලගෙන් ගිලිහිලා යනවා. මොකද්ද වාසිය? ධර්මයේ සබ්ජෙක්ට්ස් ඉගෙන ගැනීමේදී විෂයන් ඉගෙන ගැනීමේදී විභාගයේ සමත් කිරීමේදී මතක තබා ගන්න ලැබෙන පිටුවහල ඔයාලට මේ ධර්මයේ තුලින් ලැබෙන එක අවම වෙලා ගිහිල්ලා තියෙනවා. ඒෙන්ද ඒක නැවත පටන් ගන්න. මම මුල ඉඳලම පන්තියේ පළවෙනියා. දැන් ඉදා ගුරුවරුත් කිව්වා මේ ඔබ වහන්සේට ඉතින් පන්තියේ පළවෙනියා කියලා. එතකොට මට පන්තියේ පළවෙනියා වෙලා අධ්‍යාපනය පිළිටන්න බලපාපු අංක එකේ කාරණාව පොඩි කාලේ ඉඳලා බුද්ධ වන්දනාව කිරීම. ඊළඟට පිරිස් සජ්ජායනා කිරීම. මට එකේ පන්තියේදී මංගල සූත්‍රයත් පුළුවන්, රතන සූත්‍රයත් පුළුවන්, කරණීය මෙත්ත සූත්‍රයත් පුළුවන්, ජය මංගල ගාථාත් පුළුවන්. හේතුව මොකක්ද? හැම හඳුරන්නේ අවසරයි සමා වෙන්න මේ දරුවනේ රටේ ජනතාවට අපි කියන්නේ අර කොරෝනා සමයේ සේරම මුළු රටම ලොක්ඩවුන් වෙලා තියෙන වෙලාවේ ඔබ වහන්සේ රතන සූත්‍රයේ එක ගාථා සජ්ජායනා කරමින් ඒකේ අර්ථය දක්වමින් අපට ගෑන් මහත්මයා ගුවන්විදුලියට WhatsApp මාර්ගයෙන් ස්වාමීන් වහන්සේ එව්වා. ඒක මුළු රටක් විශාල ආශිර්වාදයක් වුණා. ඔබ වහන්සේ කරපු විශිෂ්ට සේවය මත මට ඔව් ඒකයි. කොරෝනා කාලේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ දරුවෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනය ඇත්තටම ඔයාලා දැනට ලබා ගන්න නැහැ කියලා මට හිතෙනවා. ඒකෙන්ද ඇයි ඒක නොගන්නේ? ඒක ආරම්භ කරන්න හොඳ අවස්ථාවක් එන්නේ මේ වෙසක් සමයේ. ඒ නිසා පටන් ගන්න බුද්ධ වන්දනාව කරන්න. බලන්නකො කතෝලික බැතිමතුන් කොහොමද කියලා ඒගොල්ලෝ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ අදහන ආකාරය. ඉස්ලාම් බැතිමතුන් කොහොමද ඒගොල්ලන්ගේ අල්ලා දෙවියන්ව අදහන විදිය. දැන් ඒගොල්ලෝ හැම වෙලාවකම කතා කරොත් ජේසු පිහිටයි, දෙවි පිහිටයි. අරගොල්ලෝ අල්ලා දෙවියන්ගේ පිහිටයි. අපි කියමුකෝ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේදී ඒ අය ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. දැන් පළවෙනි මැච් එක ලංකාව දිනපු වෙලාවේ ටෙස්ට් මැච් එක. රුමේෂ් රත්නායක තමයි පන්දු යවුවේ. පන්දුවට පාර දුන්නේ කපිල් දේව්. ඒ වගේම චේතන් ශර්මා. දැන් මට හොඳට මතකයි. 1985. එතකොට මේ රුමේෂ් රත්නායක දුවගෙන ඇවිල්ලා පන්දුවක් දාපුවම උඩ පන්දුවක් කපිල් දේව්ගෙන් ආපුවම මෙයා බිම පෙරලිලා අල්ලගත්තා. ලංකාව ජයග්‍රහණය කරා. මාධ්‍යවේදීන් දුවගෙන ඇවිල්ලා ඇහුවා රුමේෂ් රත්නායකගෙන් ඔබට මේ ජයග්‍රහණය ගැන මොකක්ද කියන්න තියෙන්නේ කියලා. දෙවියන් වහන්සේ නිසා කිව්වා. මම හොඳටම දැක්ක දෙවියන් වහන්සේගේ ඉන්වෝල්ව්මන්ට් එකක් එතන තිබුණේ නැහැ. මිනිහම බිම පෙරලිලා අල්ලගත්තේ. තේරුණාද? දැන් අපේ කෙනෙක් කියනවාද තුනුරුවන් සරණින් දිනුවා කියලා. හරි ලැජ්ජයි කියන්නේ. ලැජ්ජයි සමහර ලාවට කියන්නේ. ඔයද? එහෙම කියන්න සමහර ලාවට ලැජ්ජයි. ලැජ්ජයි. අපේ අයට ලැජ්ජයි. ඒකට හේතුව අපි තාම සරණේ පිහිටලා නැහැ. අරගොල්ලෝ ඒගොල්ලන්ගේ ශාස්ත්‍රූවරයව සරණ කරගෙන ඉන්නේ. දැන් පාකිස්තානයයි ලංකාවයි මැච් එකක් වෙලාවක පාකිස්තානේ පරදින්න යනවනම් අර ක්‍රීඩාගාරයේ ඉන්න ක්‍රීඩකයෝයි ග්‍රවුන්ඩ් එකේ ඉන්න කට්ටියයි සේරම කටින් නිකුත් කරන්නේ මොකද්ද? අල්ලා 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 කියලා කියන්නේ. ඒක හොඳට පේනවා. අපේ අය සතකයක් ගැහුවත් උඩ බලනවා.
හරියට උඩින් පාත්තු වෙනවා වගේ. තෙරුවන් සරණ පැත්ත පළාතක නැහැ. ඔව්. ඉතින් ඒ නිසා මේ අපිට වෙලා තියෙන්නේ මේ වගේ ඊටාම අපි ගැන අගය කරගන්න නැති ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයා සරණ යන්න ලැබිලා තියෙද්දි උන්වහන්සේ ගැන අගය කරන්නේ නැතුව කටයුතු කිරීමේ විපාකයක්ද බන්ද මේ අපිට ලැබිලා තියෙන්නේ. එදා වීර කැප්පැටි පොළ තමන්ගේ හිසකසා දාන්න හදන වෙලාවේදී මොකද්ද කරේ? තමන්ගේ ඉනේ තිබුණා ධම්මපදයේ ගාථා රත්නය පොත. ඕක අරගෙන ගාථා කීපයක් සජ්ජායනා කරලා තමන්ගේ ඉනේ බැඳලා තිබිච්ච ඒ රෙදි කඩක් පිරිසුදු කරලා දලදා වහන්සේට පූජා කරලා හයියෙන් ගාථා කියලා වැඳලා අන්න ඊට පස්සේ ගිහිල්ලා හිස තිබ්බා ඒ ගහලයට කිව්වා එකපාරින් කාපපන් කියලා. ඒ තරම් බයක් නැති වුණේ කොහොමද? තෙරුවන් සරණ ගිය නිසා. එතකොට එදා ගාමිණී අබේ රජුරෝ එලාර රජුරෝ එක්ක යුද්ධෙට ගිය වෙලාවේ බුද්ධෝ තිලෝක සරණෝ ධම්මෝ තිලෝක සරණෝ සංඝෝ තිලෝක සරණෝ කියලා මේ ගාථා රත්න සිහි කරලා තමයි බය නැතුව ගිහිල්ලා ඒ ද්වන්ද සරණට මුහුණ දුන්නේ. එතකොට අපිට තියෙනවා දැන් දරුවෝ හැටියට යුද්ධ කරන්න නෙමෙයි තියෙන්නේ. මොකද්ද තියෙන යුද්ධය? විභාග ටික ජය ගන්න. අපේ අර ජයන්චානක මහත්තයා කිව්වා වගේ සෝමහාඳුරෝ පැහැදිලිව කියලා තියෙන්නේ හොඳට වීර්යය කරලා ඉගෙන ගන්න. ඉගෙනගෙන සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරගෙන සැපසේ ජීවත් වෙන්න. එහෙමනම් දැන් මේ තමයි මේ කාලය. ඒ කාලයට ඔබ හොඳට වෙහෙස මහන්සිලා කාලය අපතේ යවන්න නැතුව ඔය ෆෝන් එක නිකන් රවුම් ගන්න නැතුව ෆෝන් එක ඕන තරම් පස්සේ රවුම් ගහ ගන්න පුළුවන්. දැනට ඒවා සේරම පැත්තකට දාලා ඉගෙන ගන්න. ඒ අපේ ගෑන් මහත්තයා නවත්තපු එක තැනකින් මම කියන්න කැමතියි ඒ තමයි මේ හොඳට සැපසේ ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. ඒක තව ටිකක් එහාට යනවා. ලෞකික සැපයක් ලෝකෝත්තර සැපයක් දෙකම ලබා ගන්න කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒතකොට නිබ්බානම් පරමසුඛං කියන තැනින් තමයි උන්වහන්සේ නතර කරන්නේ. අර මේ සංකතන සභාව සදහම් සැරිසර ඔබ වෙත සමීප කරන්න කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිට අපිට ලොකු අනුග්‍රහක දායකත්වයක් ආශිර්වාදයක් සපයනවා. අපි මැනි මාකට් පොදු වෙළඳපොළ පෑලියගොඩ චන්දනන් පළතුරු වෙළඳ සැලේ ඒ පින්වත් මහතුරු අධිපතිතුමන් ඒ වගේම විද්‍යාලංකාර මුද්‍රණාලය අපි පෑලියගොඩ මුද්‍රණ කටයුතු වල ප්‍රමුඛයෝ තමයි විද්‍යාලංකාර මුද්‍රණාලය පෑලියගොඩ ඒ වගේම වැලිසර පාර රාගම එල්වුඩ් වෙළඳ ව්‍යාපාරික අධිපතිතුමාත් විශාල දායකත්වයක් මේ රත්තරන් දරු විදිහින් අපට ලබා දුන්නා. දැන් බලාගෙන ඉන්න දරුවන්ටත් දෙමව්පියන්ටත් මේ ගුරුකුල විද්‍යාලයේ දරුවන්ටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ගෑන් චානුක විධානපතිරණ මහත්මයා තව අපි කතා කළේ නැහැ. අපේ ආම්දුරනේ එතනින් අවසන් වෙන එක හොඳයි. මොකද මේ බලාගෙන හිටියට පපුවේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. ඒක අපි දන්නවා. ඒ තමයි දැන් කවුරුත් මේවා කතා කරන්නේ හොඳයි සමාජයේ. ඒ තමයි මේ පාසල් කාලේ ප්‍රේමය. පාසල් ප්‍රේමය. අධ්‍යාපනයට තියෙන හිත ස්වාමීන් වහන්සේ සඳහන් කළා අර සැලෙන සිතකට ශිල්ප කුමටද කියලා කියනෝනේ නේද? කොහෙන් පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැ. සමහර දුරකථනය විරුද්ධ කළොත් ඕන මොනවා හරි අතරමඟ යනකොට එක එක අයියලා ඉන්නවා. එතකොට ආදර සම්බන්ධතා පිළිබඳ භද්‍ර යෞවන වයසට මොකද්ද නිකන් ඉදිරිදි පානවා ජීවිතේට. මේක අද ගැටලුවක්. ගාන් මහත්මයා අපි උත්තරයක් දීලා යමු. ඇලුනොත් ගැටීමක්. අද ඇලිලා සමහරවිට මෙතන ඇති කාටද කියන්නේ අම්මට කියන්නද තාත්තට කියන්නද ගුරුවරයෙකුට කියන්නද යාළුවට කියන්නද මොකන්ද මට මේ වුනේ දැන් පාඩම් කරන්න බෑ කී පාඩම් කරන දේවල් මතකෙ හිටින්නේ නැහැ විභාගෙ ළඟයි මොකද්ද මට මේ වුනේ කියලා හිතන දරුවෝ අත උස්සන්න කිව්වොත් අත උස්සන්න එපා ඕන තරම් මෙතන ඉන්නවා අපි දන්නවා ඉතින් ඒ නිසා දරුවනේ ඇලුනොත් ගැටීමක් ගෑන් මහත්මයා අපි මේ රත්තරන් දරුවන්ට මේ පෝසත් ආලවකින් පෝසත් අහිංසක දරුවන්ට මොන වගේ උත්තරයක් දෙමුද මේ අපේ වෙලාව ඉවර නිසා ඉක්මනට අපි ඉවර කරමු. දැන් අපිට වැඩට යන්නත් පරක්කු වෙනවා. මේ ගෙදරින් අපි 12ට පිටත් වෙන්නේ. දැන්ටත් 11:00මාර පහුවෙලා. ඇත්තටම මේ කියන්න හුඟක් දේවල් සානස තියෙනවා. කියන්නේව බැරි වුණා. ඇත්තටම දැනුයි දේශනාව පටන් ගන්නෙ. හොඳට මේ ටික අහගන්න. මත්පැන් බොන රටවල් ලෝකේ ප්‍රධාන 10න් අපි ඒ 10ට වැටිලා ඉන්නවා. මානසික අසහනෙන් පෙළෙන මිනිස්සු ඉන්න රටවල් වල මගේ හිතේ අපි අංක 1ට ඉන්නවා.
සියදිවි නහගන්න මිනිස්සු ඉන්න රටවල් වලින් පත්තරය යන්නේ අපි කියන්නේ අපි දන්නේ නැහැ කොහොම හොයනවද කියලා. මුල් 10 අපි ඉන්නවා දන්න විදියට අපි අංක 1ට ඉන්නවා. හරි පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නැති රටවල් ගත්තම අපි මුල් 10 ඉන්නවා. ප්‍රචණ්ඩත්වයේ ගත්තාම අපි ඒවයි ඉන්නවා. බලනකොට අර මතකේ හඳුර අපි එදත් කිව්වේ අපේ යෝන් ධම්සක්මනේදීත් අර එක මහත්තයෙක් පෙන්නුවා මේ ෆෝන්ස් වලින් වෙන අකටයුතුකම්. බලනකොට මේක තනි කරම අපරාධ අපචාර වෙන රටක්. මෙච්චර වටින ධර්මයක් තියෙද්දි. එහෙම වෙන්න බෑනේ. මේක බුද්ධ ආගමේ වැරද්ද නෙමෙයිනේ අපි විතරක් නෙමෙයිනේ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු තුනම තියෙනවනේ අනිත් ආගම. එතකොට මේක ආගමක ප්‍රශ්නයක් නෙමෙයි. මේක හරියට ඒ දර්ශනය ක්‍රියාත්මක නොකරන එකේ වැරද්ද. උදාහරණයක් කියන්නම්. දැන් බලන්න මානසික අසහනයෙන් පෙළෙන මිනිස්සු ඉන්න රටවල් වලට අපි වැටිලා ඉන්නවලුනේ. ඇත්තනේ කතාව මේ ළමයේගේ මූණක් දිහා බලන්නකො හිනාවක් තියද කියලා. හරි බුම්මගෙන ඉන්නේ නිකන් භ්‍රාන්ත වෙලා වගේ. මේ දැන් නෙමෙයි සාමාන්‍ය වෙලාවකට. හරි දැන් මයින්ඩ්ෆුල්නස් ගැන කොහෙද කතා කරන්නේ අපි? මේක මේ කිසිම සතුටක් නැතුව මහත එක කල්පනා කරනවා අඩේ මම මහතයි අප්පා නිකන් පිටිමුට්ටේ වගේ කෙට්ටුනා නම් හොඳයි කියලා. කෙට්ටු එක කල්පනා කරනවා මම පුවබ්බඩයිල්ල වගේ රබ්බඩයිය වගේ මේක හරියන්නේ නැහැ අප්පා මේක නිකන් බිම්බම විසි වෙනවා. යාර හතක් මහත් වෙන්න ඕනේ කියලා ඌරු පෙති ගිලිනවා. හරි කළු එක කල්පනා කරනවා මං කළුයි කියලා ඒක ක්‍රීම් මුලනවා සුදු වෙන්න. සුදු එක කල්පනා කරනවා අඩේ මම නිකන් කිරිමැටි පාටයි මේක හරියන්නේ නැහැ අවුව තපිනවා ඒක කළු වෙන්න. බඩ තියෙන එක කල්පනා කරනවා අඩේ මේක රාකල ගහලා වගේ නිකන් මේක හරි නෑ අප්පා නිකන් හුස්ම ගන්නත් බෑ මේක බඩ වැඩි නිකන් අරුන් hina වෙනවා එක එක අනිනවා ඔකට නිකන් වැඩි කියලා ඒක බඩ අඩු කරගන්න උත්සාහ කරනවා. බඩ අඩු එක කල්පනා කරනවා මේක ලෑල්ල වගේ අප්පා නිකන් සාගතයට අහු වෙලා නිකන් කණ්ඩ නැතුව වගේ කියලා ඒක බඩ වැඩි කරගන්න උත්සාහ කරනවා. සමහරක් දැන් අවයවත් හදලා තියෙනවා මේ බඩවල් පිම්බෙන්න. අරව ඔබාගෙන ඉන්නවා. අසහනේ නෙමෙයිද දැන්? ඇහි බෙම දෙක කැතයි කියලා කෙල්ලෝ මොකද කරන්නේ? රේසරෙන් ඕක ගාලා පැන්සලෙන් ඇඳ ගන්නවා. තොල් දෙක රෝසමදී කියලා මොකද කරන්නේ? ලිප්ස්ටික් ගහනවා. නියපොතු ටික අවුල් කියලා කියුටෙස් ගන්නවා. මගේ ළඟට ආපු අපේ ගෝලයෙක්ගෙන් මං අහුවා ඔබට විටමින් ඌනතාවයක් තියෙද කියලා. මොකද මං කිව්වා නියපොතු ටික බන් දම් පාටයිනේ. අනේස වීලු කරන්න එපා කිව්වා. එතකොට තමන්ගේ නියපොතු ටික ගැන සතුටු නැහැ, තොල් දෙක ගැන සතුටු නැහැ, ඇහැ ගැන සතුටුත් නැහැ. නෑ ඇහැ ගැන සතුටු නැහැ කියන්නේ ලෙන්ස් දානවා නිල් පාටට පාටට. මොකද අපට ඕන බටහිර පාටට. ඊට පස්සේ මේ කළුවට ඉන්න කෙල්ල සුදු වෙනවා. දැන් මම ඒකයි කිව්වා මාධ්‍යයට දාන්න එපා කියලා. දැන් යන්නේ වෙන එකක් ඊට පස්සේ මේ කියන්නේ මම ළමයින්ට. නැතුව මේ නිරූපණ ශිල්පීන්ට නෙමෙයි. ඇත්තෝ ඒක කරගන්න. පිළිගැනීමේ නිලධාරණියක් දත් හැලිච්ච ආච්චි කෙනෙක් දාලා ආයුබෝවන් කිව්වම කොච්චර ලස්සනද? දාන්නේ නැනේ මහත් එතනට තරුණ ළමින්නේ දාන්නේ. දැන් අපි වගේ වයසක කෙනෙක් දායිද පිළිගැනීමේ නිලධාරීන්ට? එතකොට මම මේ කියන්නේ තේරුම් ගන්න අපි අපේ රූපේ ගැන සතුටක් නැහැ. මේ රූපෙට ලොකු වෙනසක් කරන්න පුළුවන්. දැන් ওই ආදර කතාවට අදාළයි ඒක. හරි? ඒ නිසා දැන් කොල්ලෝ අනිත් එක ආම් එක මදි මේක නිකන් ලෑල්ල වගේ ඇල්ලුවාම නිකන් කෙට්ටු පතෝලක මේක පුම්බන්න ඕන කියලා ඉතින් බර උස්සනවා. දැන් බර උස්සන එක ප්‍රමිතියකට එපා කරන්න ජිම් එකකට ගිහිල්ලා මේක කරන්නේ කොන්ක්‍රීට් දානවා අර පැත්තට මේ පැත්තටත් කොන්ක්‍රීට් දානවා දෙක දැන් බැලන්ස් නැහැ අන්තිමේදී අරු යන්නේ ඇල වෙලා. නැද්ද? මම දවසක් දැහුමට මක් වෙලාද මේ කියලා. ඇයි? අත උස්සන්න බෑ. ඇයි මේ? ඊයේ ඩම්බෙල් එකෙන් 100ක් ගහලා යාළුවට පේන්න. මං කව කලින් කළා තියද? නැහැලු. ඉතින් අහන්න දෙයක්ද? දැන් මේක යථාර්ථයට ගන්න නම් ආයිත් ඒක විදිහටම කරන්න ඕන නැත්නම් සතියක් දෙකක් ඉන්න වෙනවා. මොන දුකක්ද මේ විඳින්නේ? දැන් මම මේ කියන්නේ මිනිස්සු විඳින සංස දුක. දැන් සතුටින් ඉන්න ක්‍රමය පැත්තක තියදී විඳින දුක. දැන් කට්ටිය අහනවා ඇයි සර් කොණ්ඩේ හිදිලා? මං කියයි මොකද ප්‍රශ්නේ? මට ප්‍රශ්නයක් නැති එක තව එක්කෙනෙක්ට ප්‍රශ්නයක්. නපරේෂං විලෝමානි නපරේෂං කතා අනුන්ගේ දේ හොයන්න එපයි කියලා බණ පොතේ තියෙනවා. අපි හොයන්නේම අනුන්ගේ දේවල්. දැන් කෙනෙක් ඔහෙත්තව දැන් කිව්වේ අනුන්ගේ දේවල් නේ කියලා. නෑ. අනුන්ගේ දේ නෙමෙයි. මේකට අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. මොකද අපේ මිනිස්සු අසහනයටපත් වෙලා ඉන්නේ. ඒකට ප්‍රතිකර්ම මේ කියන්නේ. ලස්සනට ඉන්න
ලෝක ධර්මයේ තේරුම් අරන් දවසක්ද මම බැදපු මඤ්ඤොක්ක පෙති හපහප ඉන්නකොට එක සැරේ හාමුදුරනේ ජරස් බරස් ගන්න පටන් ගත්තා. මං කව අද මේ වැලිත් එක්ක මේව ගෙනල්ලා කොහෙන්ද මේ ජරාව ගෙනාවේ කියනකොට කිව්වා නෑ නෑ හොඳ තැනකින් ගෙනාවේ. ටිකලාකින් බලනවා දිව ගන්නකොට මගේ දතක් නෑ. එතන බැලින්නම් දත කැඩිලා. ඒත් පෙරේතකමට අතෑරියේ නෑ තවත් හැපුවා ඊළඟ දතත් ගියා. දත් දෙකක් මෙතනින් ගියා. තාම දත් දෙක දාගත්තේ නැහැ. මම මේ කියන්නේ සමහරු කියනවා අනේ ඔබන්සට දැකලා ඇති වයසට වඩා වයසයි කියලා. ඉතින් මට මොකද? මාව වයින් වට්ටන්න බෑ පුතෝ. ඕ ඊට වඩා අපිට එහා ගිහින් තියෙන්නේ. සමහරුන්ට කුරුලයක් ආවම පන්තියෙන්නේ නැහැ. ඇයි? අර කුරුලේ පේනවායි කියලා. පැපල හැදුනාම සති ගණන් එන්නේ නැහැ නිවාඩු දානවා. ඇයි? මූණේ පළු කියලා. ඉතින් මොකද? කාටත් වාතයක් ගියොත් ගඳ ගහනවා තමයි. මොකෝ පිච්ච මල් සුවඳ එන්නේ නැහනේ. මේ පූති කායක් දරන්නේ අතිමස්මින් කායේ කේසා ලෝමා නඛාදන්තා තචෝ මන්සන්න හරු අට්ටි අට්ටි මිදන් වක්කම් දෙතිස් කුණප මේ ඉන්න ළමයින්ටත් ඒක තියෙන්නේ මටත් ඒක ඔබතුමාටත් ඒක අපි ඔක්කොම කුණු ගොඩවල් චිස්තකකින් හැදිලා තියෙන්නේ. ඕක තේරුම් ගන්න සතුටින් ඉමුකෝ. ඕක තේරුම් ගන්න සතුටින් ඉමුකෝ. මැප් එක දැනගත්තමයි සතුටින් ඉන්න පුළුවන් වෙන. සමහරු කියනවා නෙගටිව් කියලා. ඕවා නෙගටිව් නෙමෙයි මේක තමයි පොසිටිව්. අපේ කොරෝනා ඔක්කොම පොසිටිව්. නෙගටිව්. කොරෝනා විතරයි පොසිටිව්. පුදුම කර්මයක් නෙමෙයි. ලස්සනට ඉන්න. දැන් උදාහරණයක් ගමුකෝ. සමහරු කොණ්ඩේ කොටයි කියලා දුක් වෙනවා. සමහරු කොණ්ඩේ දිගයි කියලා ඒක කපනවා. මුන්ට පිස්සු. මේ මොකද්ද මේ වැඩේ? මේවද වැඩ? තව කොච්චර වැඩ තියෙද මේ රටේ දිනු කරන්න? ඔය පුතාලා දුවලා හැමෝම ලස්සනයි. කිසි කෙනෙක් මෙතන කැත නැහැ. ඔය ටීචර්ස්ලාත් ලස්සනයි. හරි? ඔය ටීචර්ස්ලා කිව්වා ඊට පස්සේ මේ මොනවාද අර අපේ මේ පිරිමි ගුරුවරුත් ඇතිනේ. ඒ ඇත්තොත් ලස්සනයි. විදුහල්පතිතුමත් හැඩයි. උපවිදුහල්පතිතුමත් හැඩයි. හාමුදුරුවොත් හැඩයි. අමුතුවෙන් ක්‍රීම් ගන්න දෙයක් නැහැ. හිත හදාගත්තාම හැඩයි. කැත මොකද්ද? හිත. මේ බලන්නකො බුදුරජාණන් වහන්සේ දිහා. උන්වහන්සේගේ ප්‍රසන්නකම දුක ගැන දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සතුටින් ඉන්නේ. මේක තේරුම් ගන්න. ඔහොම තමයි. දැන් මෙතන කාට හරි කියනවා මොකක් හරි බරපතල ලෙඩක් හැදිලා කියලා. ડોක්ටර් කෙනෙක් කියනවා ඔයාට කැන්සර් එකක් කියලා. තුක් නොදකින් මූසලෙන් මොනවද කියපු බලු කතා. දැන් ඔය ළමයින්ට මම උදේ පාන්දර කතා කරලා කියනවා පුතා අවුරුද්ද දවසේ සුබ පතනවා ජනවාරි 1 වෙනිදා. පුතාට නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කිව්වම මහත්තයා මොකද්ද හිතෙන්නේ? මූ මගේ අවුරුද්දම කෑවනේ පෙරේතයා කියලානේ හිතෙන්නේ. ඒක මහා මූසල දෙයක් විදිහට නේ අපි සලකන්නේ. හැබැයි අපි නිවන් සැප ලැබේවා කියලා බණ කියනකොට සාදු සාදු කියනවා. අපිට පිස්සු නැද්ද? දැන් කසාද බැඳපු නව යුවලට මහත්තයා සුබ පතනකොට මේ යුවලට හැකිතරම් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා හඳුරන්නේ කිව්වොත් මොකද වෙන්නේ? අරුන් දෙන්නට පේන්නේ ගොක්කොල නෙමේද? එවුන් හිතන්නේ මේ මරණය තමයි නිවන කිව්වහම. ඇයි හැම දෙයකටම ගහන නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා. දැන් Facebook එකෙත් එහෙමයි. අසනීපයක් වෙලා හිටියත් ඒක ෆොටෝ ගහලා Facebook දාන්න. දාපු ගමන් ඔක්කොම සුවපත් වේවා. දැන් සුවපත් වේවා කිව්ව පමණින් සුවපත් වෙනවා නම් ડોක්ටර්ස් ලෝන් නැහැ. මේවට කාලේ කණ්ඩ එපා. බටහිර කරන දේවල් අපට දරන්න බෑ. ඒ නිසා ඔය දුවල පුතාලා සතුටෙන් ඉන්න. දැන් පිරිමි ළමයින්ට තවත් ආසාවක් තියෙනනේ 6 pack. ගැහණු ළමයින්ට ඒ ප්‍රශ්නේ නෑ. පිරිමින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් 6 pack. මං කව මොකද්ද බං ඒ කිව්වේ? සර් කට්ට 6 හදා ගන්න ඕන හොඳට. මං කව තවත් දෙකක් දාන් ආරෂ්ඨාංග මාර්ගය හදා ගනින් කියලා. ඇත්තනේ. 6 pack ප්‍රශ්න. දැන් එක්කෙනෙක් කියනවා ෆුල් try කරාලු කට්ට 4ලු එන්නේ 2ක් එන්නෙම නැතිලු කට්ට. මම මේ පුදුම උත්සාහයක් දරන්නේ. ඒ වුන් කට්ටවල් හදනවා. අපි මේ පොත් 89ක් 90ක් ලියලා තියෙන මහත්තයා අඩු ගණනේ අද මැරුණොත් ඉතිරි වෙන්නේ කරපු වැඩේ විතරයි. වටින චරිත මෙතන ඉන්නවා. අයින්ස්ටයින්ලා වගේ මැඩම් මාරි කියුරි රේඩියම් පොලෝනියම් හොයාගත්තේ චරිත කතා කියවන්න. බලන්න මැඩම් මාරි කියුරි රේඩියම් හොයාගත්ත උත්තමාවිය නොබෙල් තෑගි 2යි. පියුරි කියුරි මාරි කියුරි මහත්තයයි නෝනයි ඕවා කලේ මේ මොන කෝලන්ද අපේ රටේ කරන්නේ. මිනිහා මැරෙනකොට ගෑනිත් එල්ලිලා මැරෙනවා. ඇයි උන්ගේ හිතේ ස්විමින් pool එක පල්ලෙ හැකලා උඹක් පැනපන් මාත් පනිනවා.
ජෝඩුවම මැරෙනවා. ඌව තමයි අපේ රටේ තියෙන්නේ. ඇයි මේ බුද්ධිය දියුණු කරන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම වෙන්නේ කාටින්ද? බහුතරයක් බෞද්ධයෝ. ඇයි අර හාමුදුරුවෝ ඔක තමයි කිව්වේ මුස්ලිම් මිනිස්සයා පොඩි කාලේ ඉඳන් ආගමට අනුවයි මහත්තයා හදන්නේ. අපේ මේ සමහර හාමුදුරුවෝ මහා දාර්ශනික මතවාද කියලා බුද්ධ ධර්මයේ සැක කරලා දේශනා කරන්නේ. ඉතින් කොහොමද මේක කරන්නේ? ඉතින් ඒ නිසා මේ ළමයි හොඳයි. ඔබතුමා නිතර මොකද ආයිබුවන් කිව්වා මේ ළමයින්ගේ කන් ඇහෙන්නේ නැද්ද? මේ අපේ ගුරුකුලේ ළමයිගේ කන් ඇහෙනව නේද? ඒ මොකද එතුමා ආයිබුවන් කියන්නේ? අවධානය යොමු කරන්නනේ. එතකොට ඇත්තටම එහෙම වෙන්න දෙයක් නැහැ නේ ළමයින්ට. තාම 80 දශකේ මේ කියන්නේ තාම මේ හානි දශකේ මෝමුහ දශකේ නෙමෙයි ඉන්නේ. මහත්තයා මේ ළමයි ඉන්නේ මොන දශකේද? 1-10 අතර වයස්වල ඉන්න ළමයි ඉන්නේ මන්ද දශකේ. 10-20 අතර ඉන්න ළමයි ඉන්නේ කිඩ්ඩා දශකේ. 20-30 අතර ඉන්න ළමයි ඉන්නේ වර්ණ දශකේ. මෙතනින් ඔක්කොම ළමයි ඉන්නේ කිඩ්ඩා දශකේ දඟලන කාලේ. ඒ නිසා මේ ළමයි දඟලන්නේ නැත්තම් පොඩ්ඩක් කෑ ගැහුවේ නැත්තම් එක්ක මුන්ට ස්නායු ආබාධයක් තියෙන්න ඕන නැත්තම් මාර්ගඵල ලැබලා ඉන්න ඕන. ළමයි දඟලනවා. ඒක ස්වභාවය. අපේ හාමුදුරුවෝ ඒක හොඳට දන්නවා ළමා මනෝවිද්‍යාව උගන්වනවා ඒක. නමුත් දේශනේ කරද්දි කතා කරන්නේ දේශකයා විතරයි. ඒක තැනකට ගියපුවම අපි ඉන්න හැටි ඉගෙන ගන්න ඕනේ. ටිකක් අමාරුයි තමයි. ඉන්න ඉගෙන ගන්න ඕනේ. පන්සලකට යන විදියක් තියෙනවා. ලස්සනට අඳින්න ඕනේ. දැන් බලන්න සුද්දෙක් කොටට ඇඳට කැත නැහැනේ. අපේ උන් කොටට ඇඳයි යනවා බලන්න සමහරකට අප්පිරියයිනේ. දැන් සමහරක් වෙලාවට දලදා මාලිගාවට යන විදියක් තියෙනවනේ. මොන ඇඳුමත් අපට ගැටලුවක් නැහැ ඇඳුමත්. බුදුරජාණන් වහන්සේට. නමුත් මහත්තයා සංස්කෘතියක් තියෙනවනේ. දැන් ඉන්දියාප්ප අපි හැදි ගෑරුප් වලින් කන්නේ නැහනේ. දැන් මම දැක්ක ඊයේ පෙරේද ඔය FB එකේ දාලා දෙනවා කොකිස් අරගෙන ගෑරුප්පෙන් කන්න try කරනවා. හරක කැඩෙනවා ටුක් ගාලා විසි වෙනවා ආයි අර ගන්නවා මොන වදයක්ද? අතින් අරන් කාපල්ලකෝ. සුප් එක බොන සිටිතත් තියද අතින් ගග. බුදුහාමුදුරුවෝ වදාරනවා න බික්කවේ චපු කාරකම් බුංජිස්සාමිති සික්ඛාකරණිය. චපු කියලා කන් දෙපා. සුරුසුරු කාරකම් බුංජිස්සාමිති සික්ඛාකරණිය. සුරුස් ගාලා අදින්න දෙපා කිව්වා. කන හැටි බොන හැටි නිදා ගන්න හැටි යන හැටි සියලු දේව ගන්නලා තියෙන්නේ. අපි අල්ලගන්න එක කොනක් විතරයි. ඒ නිසා සතුටින් ඉන්න ලස්සනට ඉන්න වෙනස් වුනහම දුක් වෙන්න එපා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේ මං ඒතං මංගල මුත්තමං. ලෝක ධර්ම හමුවේ කම්පා නොවි සතුටෙන් ඉන්න. ඒකටයි බුද්ධ ශාසනය පවතින්නේ. හිටියොත් හොඳට හැදෙයි දෙවියොත් නවට වගේ. අපි අත්දැකීම් තරමට නම් අතරන් දෙවියන් ඒ විදුහල්පතිතුමනි ලංකාවේ වෙන පාසල් උගක් පාසල් වල මේ වගේ අවස්ථාවල දරුවෝ කෑකොස්සක් ගහනවා වැඩි ටිකක්. හැබැයි ඒ අතින් ගුරුකුල විද්‍යාලයේ හතරන් දරුවෝ ටික හරීම තැම්පත් හරීම හොඳයි. ඒකත් ඒ සාහිතිකයත් ඔබට දෙන්නට ඕනේ. යම් මේ කියපු කාරණා ගැන ටිකක් යාළුවෙක් එක්ක සමානලවට කතා කරනකොට පොඩි හඩක් ඉන්නට ඇති. නමුත් හරීම විනීත සුපේසල දරුවෝ ටිකක් ගුරුකුල විද්‍යාලයේ හිටියා. ඒ කුසලය වෙනවා අපේ ආචාර්ය කුසල ප්‍රනාන්දු විදුහල්පතිතුමනි. ඔබතුමන් මේ කාල සමය තුළ විශේෂ වැඩපිළිවෙල ගණනාවක් මේ දරුවන්ගේ බෝසත් ජීවිත නිරා සිටවන්න කටයුතු කළා. ඒ නිසා රටේ ගෞරවය අපේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති කුසල ප්‍රනාන්දු ආචාර්යතුමන්ට ආචාර්ය කුසල ප්‍රනාන්දු මහත්මයාට ඒ වගේම අපේ විද්‍යාලයේ ආචාර්ය අපේ පූජනීය මන්දාරම් නුවර ධම්මාරාම මාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේ පුදුමාකාර පරිශ්‍රමයක් දරුවා නිරන්තරයෙන් මේ කටයුතු මේ ආකාරයෙන් සාර්ථක කරගෙන අපිත් එක්ක නිතර දිවිල දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ වගේම අපේ පූජනීය හුරිගස්වැලේ රතනපාල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට අපේ ගෞරවය අපේ බෞද්ධ සංගමයේ නිරධාරී දරුවන් ඇතුළු සියලු දෙනාටම අපේ ස්තුතිය මේ කටයුතු සාර්ථක කරගන්නට අපේ අධිකාරී ගුරුතුමන් ප්‍රධාන අනිකුත් සියලු දෙනාටම. එහෙමනම් අද මේ සංකතන සභාව අවසන් වෙනවා. මේ ජූලි පළවෙනිදා මේ සංකතන සභාව විකාශය වෙනවා ප්‍රඥා දේවිය ඔස්සේ සුදුසු වේලාවක. ඉතින් ඒ නරඹන්නටත් කටයුතු කරන්න කියන මතක් කිරීමත් එක්ක මේ සභාවට වැඩම කළ වදාළ
අපේ මේ සුදුවතින් සැරසී සිටියාට අද බැබළුනේ කසාවතින් අරිහත් දජීන් අපේ මාවර මණ්ඩියේ ශ්‍රී ගෞතම විහාරාධීශවර රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති පූජනීය පොල්ගිරිඟ කලානේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ශාස්ත්‍රඥයෙක් හැටියට, ලේඛකෙක් හැටියට, දේශකවරයෙක් හැටියට මේ රටේ විශාල අඩුවල් සම්පූර්ණ කරමින් තනි සටනක නිරත වෙන අපේ වියතානන් මේ කටයුතු සඳහා මේ සහ සම්බන්ධ වන අපේ කොළඹ මාලිකාගන්ධ විද්‍යෝදය මහපිරිවෙනේ ආචාර්ය රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර දේශකවරයෙක්, ලේඛකයෙක්, අපේ ශාස්ත්‍රපති කල්‍යාණ මිත්‍ර ගායන චානු විදානපතික මහත්මයාට අපි ස්තුතිය පුද කර සිටිමින් මේ සදහම් සැරිසර අපේ කැලණිය ගුරුකුල විද්‍යාලයේ සිට අරගෙන සාකච්ඡාමය ධර්ම සාකච්ඡාමය සංකතන සභාව අපි විමවඩපත් කරනවා. තෙරුවන් ගොඩ බැලින් ඔබට යහපතක් වේවා. ආයුබෝවන්.